මම අනුහස් ලංකාවේ අංක 1 YouTube short note වැඩසටහනට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මම ඔයාලත් එක්ක බෙදා හදාගන්න යන්නේ අපේ 10 ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩමයි. ඉතින් මේ පාඩමේ නම තමයි ජීවයේ රසායනික පදනම. ඉතින් පාඩමට යන්න කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්ද ඇත්තටම මොකද්ද මේ සාමාන්‍ය පෙළ විද්‍යා විෂය නිර්දේශය කියලා. සාමාන්‍ය පෙළ විද්‍යා විෂය නිර්දේශය කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි ජීව විද්‍යාව නැත්නම් බයොලොජි, භෞතික විද්‍යාව හෙවත් ෆිසික්ස්, රසායන විද්‍යාව නැත්නම් කෙමිස්ට්‍රි. ඉතින් මේ තුනෙන් අද අපි කතා කරන ජීවයේ රසායනික පදනම කියන පාඩම අයත් වන්නේ පළවෙනි ටොපික් එකට, එහෙමත් නැත්නම් බයොලොජි කියන ටොපික් එකට. එහෙනම් අපි බලමුද මොකද්ද මේ පාඩම කියලා. මේ පාඩම ගැන පොඩි හැඳින්වීමක් කරොත් ජීවීන්ගේ දේහ විවිධ රසායනික සංයෝග රැසකින් සමන්විත වෙනවා. මෙම සංයෝග සෑදී තිබෙන්නේ විවිධ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංයෝජනය වීමෙන්. ඉතින් අපිට ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය අණු දෙකක් නම් කරන්න පුළුවන්. ඒ අණු දෙකෙන් 25ක්ම තියෙන්නේ ජීවී දේහ තුල. එම මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන්ම ඉවහල් වී තියෙන්නේ මොනවාද කියලා ඔයාලා දන්නවද? මෙන්න මේ හතර තමයි වැඩි වශයෙන්ම ඉවහල් වෙලා තියෙන්නේ. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඉතින් මීට අමතරව ජීවීන්ගේ පැවැත්ම සඳහා සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් හා ක්ලෝරින් ආදී මූලද්‍රව්‍යත් අත්‍යවශ්‍ය වෙනවා. මානව දේහයේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍යවල ස්කන්ධය අනුව අපි ප්‍රතිශත ගැන කතා කරොත් අපිට පේනවා ඔක්සිජන් වැඩිම හරියක් ගන්නවා. ඒ කියන්නේ 65ක් වගේ ලොකු ප්‍රමාණයක් ගිහිලා තියෙනවා ඔක්සිජන් වලට. ඊට පස්සේ කාබන් තමයි දෙවනියට වැඩිපුරම තියෙන්නේ. ඒක 18%යි. ඊට පස්සේ හයිඩ්‍රජන් 10%කුත්, නයිට්‍රජන් 3%කුත් තියෙනවා. ඉතුරු 4%ම වෙනත් ඒවා. ඉතින් සජීවී සෛල නිර්මාණය වී ඇති රසායනික සංයෝග ආකාර දෙකකට බෙදෙනවා. ඒ තමයි කාබනික සංයෝග හා අකාබනික සංයෝග. දැන් අපි බලමුද මොනවාද මේ කාබනික සංයෝගයි අකාබනික සංයෝගය කියන්නේ කියලා. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග සියල්ල අපි කාබනික සංයෝග විදිහට නම් කරනවා. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත කාබන් අඩංගු නොවන සංයෝග ඔක්කොම අපි අකාබනික සංයෝග විදියට නම් කරනවා. අපි කාබන් මූලද්‍රව්‍ය අඩංගු ඔක්කොම සංයෝග කාබනික සංයෝග කිව්වට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට් හා බයිකාබනේට් ආදී සංයෝග කිහිපයක් අකාබනික සංයෝග ලෙස හැදින්වෙනවා. ඉතින් ඒක අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. සජීවී පදාර්ථය අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4ක් තියෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල. ඉතින් මේවා ජීවී ද්‍රව්‍යවල අඩංගු ප්‍රධාන ජෛව අණු ලෙසත් අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව සජීවී පදාර්ථය තුළ ඇති විටමින්ද කාබනික සංයෝග වර්ගයක්. ජලය, ಖನಿජ ලවණ හා වායු වර්ග සජීව පදාර්ථයේ තැනීමට වැදගත් වන අකාබනික සංයෝග කිහිපයකි. ඉතින් මම දැන් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඔයාලට පොඩ්ඩක් මේ වීඩියෝ එක අහන ගමන් අච්චු පොතත් ළඟින් තියාගන්න කියලා මතක් කරන්න. මොකද මෙන්න මේ වගේ අච්චු පොතේ තියෙන අමතර දැනුමට වගේ දේවල් මම නැවත වරක් පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඉතින් ඒ වෙලාවේදී අච්චු පොතත් ළඟින් තිබ්බොත් වඩාත් හොඳයි. ඉතින් අච්චු පොතේ පිටු අංක 2 මෙන්න මේ වගුව පොඩ්ඩක් බලා ගන්නකෝ. එහිදී මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය නම් කරලා ශරීර ස්කන්ධයට අනුව ඒ මූලද්‍රව්‍ය කොච්චරක් වගේ ප්‍රමාණයකින්ද පිහිටලා තියෙන්නේ කියලා කියලා ඒක කොතරම්ද අපේ ශරීරේ පිහිටලා තියෙන්නේ කියලා කියනවා. එහෙනම් මේ වගුවේ මුලින්ම අපි අපේ ශරීරයේ වැඩිම ප්‍රමාණයක් තියෙන මූලද්‍රව්‍ය වෙන ඔක්සිජන් වලින් පටන් ගමු. ඔක්සිජන් ස්කන්ධයට අනුව ප්‍රතිශතය 65යි. ශරීරයේ පවතින ස්ථාන ගත්තොත් සියලුම තරලවල පටක
අස්ථි සහ ප්‍රෝටීන් වල. ඒ වගේම කාබන් ගැන කතා කරොත් ස්කන්ධයට අනුව ප්‍රතිශතය 18යි. ඒ වගේම සිරුරේ සෑම තැනකම පිහිටලා තිබෙනවා. හයිඩ්‍රජන් ගැන කතා කරොත් ස්කන්ධයට අනුව ප්‍රතිශතය 10%යි. ඒ වුණාට සියලුම තරලවල පටක අස්ථි සහ ප්‍රෝටීන් වල පිහිටලා තිබෙනවා. ඉතින් මෙතනදී අපිට පෙනී යනවා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් දෙකම පිහිටලා තියෙන්නේ ශරීරයේ එකම තැන්වල කියලා. අපි ඊළඟ එකට ගියොත් එහෙම නැත්නම් නයිට්‍රජන් ගැන කතා කරොත් ස්කන්ධයට අනුව ප්‍රතිශතය 3%යි. සියලුම තරලවල පටකවල සහ ප්‍රෝටීන් වල මෙන්න මේ නයිට්‍රජන් පිහිටලා තිබෙනවා. ඊළඟ මූලද්‍රව්‍ය එහෙමත් නැත්නම් කැල්සියම් ගැන කතා කරොත් කැල්සියම් ස්කන්ධයේ අණු ප්‍රතිශතය 1.5යි. ශරීරයේ පවතින ස්ථාන තමයි මොළය, පෙනහළු, වෘක්ක, අක්මාව, හෘදය, තයිරොයිඩ් ග්‍රන්ථිය, පේශි, අස්ථි. අපි ඊළඟ මූලද්‍රව්‍ය නැත්නම් ෆොස්ෆරස් වලට ගියොත් ස්කන්ධයේ අණු ප්‍රතිශතය 101යි. ශරීරයේ මෘත සහ අස්ථිවල තමයි මෙන්න මේ ෆොස්ෆරස් පිහිටා තිබෙන්නේ. ඊළඟ මූලද්‍රව්‍ය එහෙමත් නැත්නම් කැල්සියම් ස්කන්ධයේ අණු ප්‍රතිශතය 0.35යි. ශරීරයේ එන්සයිම වල තමයි මෙන්න මේ පොටෑසියම් පිහිටලා තිබෙන්නේ. සල්ෆර් ස්කන්ධයේ අණු ප්‍රතිශතය 0.25යි. ඒ වගේම ශරීරයේ ප්‍රෝටීන වල මෙන්න මේ සල්ෆර් පිහිටලා තියෙනවා. ඊළඟ මූලද්‍රව්‍ය එහෙමත් නැත්නම් සෝඩියම් ගැන කතා කරොත් ස්කන්ධයට අනුව ප්‍රතිශතය 0.15යි. ඒ වුණාට ශරීරයේ සියලුම තරලවල සහ පටකවල මෙන්න මේ සෝඩියම් පිහිටා තිබෙනවා. මැග්නීසියම් ගැන කතා කරොත් ස්කන්ධයට අනුව ප්‍රතිශතය 0.05යි. ස්කන්ධයට අනුව ප්‍රතිශතය පොඩක් වෙනස් වුණාට ශරීරයේ පවතින ස්ථානවලින් ගත්තොත් මැග්නීසියමුයි කැල්සියමුයි පිහිටලා තියෙන්නේ එකම ස්ථානවල. වෙනසකට තියෙන්නේ කැල්සියම් අස්ථිවලත් පිහිටලා තිබෙනවා, මැග්නීසියම් අස්ථිවල පිහිටලා නැහැ. ඊළඟ එකට ගියොත් ක්ලෝරින්. ක්ලෝරින් ස්කන්ධය අණු ප්‍රතිශතය 0.2යි. සමේ සෛලවල තමයි මෙන්න මේ ක්ලෝරින් පිහිටලා තියෙන්නේ. අයන් ස්කන්ධය අණු ප්‍රතිශතය 0.0.07යි. ශරීරයේ පවතින ස්ථාන අණුව ගත්තොත් මෙන්න මේ අයන් පිහිටලා තියෙන්නේ රුධිරයේ හිමොග්ලොබින් වල. අපි අන්තිම මූලද්‍රව්‍යයට ගියොත් ස්කන්ධයට අණු ප්‍රතිශතය 0.0.0.02යි. අයඩින් වල ශරීරයේ පවතින ස්ථාන තමයි තයිරොයිඩ් ග්‍රන්ථි හෝමෝන වල. මම මේ පාඩමේදී කලින් කතා කරා සජීවී පදාර්ථය අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4ක් ගැන. ඉතින් දැන් අපි ඒ 4 එකින් එක සාකච්ඡා කරමු. ඉතින් ඒ 4න් පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. අපි කාබෝහයිඩ්‍රේට් වල විශේෂ ලක්ෂණ ගැන කතා කරොත් පෘථිවිය මතු පිට ඇති වඩාත්ම සුලභ කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. මේවා හැදෙන්නේ හරිත ශාක වලින් සිදු කරනු ලබන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින්. ඒ වගේම එදිනදා ජීවිතයේදී ආහාරයට ගන්නා අල, බතල, ධාන්‍ය, සීනි, පිටි ආදීෙහි මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. ඒක අපිට නමෙන්ම තේරෙනවානේ. ඉතින් මෙහි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනය වන්නේ 2:1 අනුපාතයෙන්. ඒ කියන්නේ හයිඩ්‍රජන් 2කට තියෙන්නේ ඔක්සිජන් 1යි. ඒකනේ අපි H2O කියන්නේ. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය තමයි මේ. CX වරහන් ඇතුලේ H2O වරහන් වලින් එළියේ Y. ඉතින් මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ආකාරය අනුව කොටස් 3කට බෙදෙනවා. දැන් අපි බලමුද මොනවාද ඒ කොටස් 3 කියලා. ඒ කොටස් 3 තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. අපි මෙන්න මේ තුනේ එකින් එක පොදු අණුක සූත්‍රය ගැන කතා කරොත්
මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය C6H12O6. ඩයිසැකරයිඩ් වල C12H22O11. පොලිසැකරයිඩ් වල C6H10O5 වරහන් වලින් එළියේ N. දැන් ඔයාලට පේනවා මේවා එකින් එකට වෙනස් කියලා. මෙන්න මේ අගයන් එකින් එකට වෙනස් වන්නේ ඇයි කියලා පාඩමේ ඉස්සරහදී කතා කරනවා. ඉතින් මෙන්න මේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වලට උදාහරණ කිහිපයකුත් මම කතා කරලා ඉන්නම්. ඊට පස්සේ අපි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වෙන වෙනම සාකච්ඡා කරනවා. එතකොට අපි බලමු ඇයි මේවල පොදු අණුක සූත්‍රය වෙනස් වෙන්නේ කියලා. අපි මොනොසැකරයිඩ් වලට උදාහරණ මොනවද කියලා බැලුවොත් අපිට ගන්න පුළුවන් ඒ සඳහා ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඒ වගේම ඩයිසැකරයිඩ් වලට උදාහරණ මොනවද කියලා අපි බැලුවොත් අපිට ගන්න පුළුවන් මොල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. පොලිසැකරයිඩ් වලට උදාහරණ තමයි පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන්. දැන් අපි මෙන්න මේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වෙන වෙනම සාකච්ඡා කරමු. අපි මුලින්ම මොනොසැකරයිඩ් ගැන කතා කරමු. මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. මේක සරල සීනි ලෙසත් හඳුන්වනවා. ඒ වගේම මෙන්න මේ මොනොසැකරයිඩ් ස්ෆටික ස්වරූපයක් ගන්නවා. මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා. සාමාන්‍යයෙන් මේවා පැණි රසයි. මෙන්න මේ මොනොසැකරයිඩ් කියන කාණ්ඩයට අයත් වන්නේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. අපි දැන් මෙන්න මේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් වෙන වෙනම කතා කරමු. අපි මුලින්ම ග්ලූකෝස් ගමුකෝ. ග්ලූකෝස් පවතින්නේ ඉදුණු පළතුරු වල සහ මී පැණි වල. අපි ග්ලූකෝස් වල තවත් කරුණු ගැන සාකච්ඡා කරොත් ග්ලූකෝස් කියන්නේ සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලයයි. අන්න ඒ ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය වෙනවා. ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන්නේ ග්ලූකෝස්. සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිදහෙලීමෙන් ශක්තිය නිදහස් වනවා. අපි ඊළඟ මොනොසැකරයිඩ් වර්ගය එහෙමත් නැත්නම් ෆ්‍රක්ටෝස් ගැන කතා කරොත් ෆ්‍රක්ටෝස් පවතින්නේ ඉදුණු පළතුරු, මී පැණි සහ වට්ටක්කා, කැරට් වැනි එළවලු වල. ඉතින් මේකේ විශේෂ කරුණු ගැන කතා කරොත් අපිට තේරෙනවා ෆ්‍රක්ටෝස් පළතුරු සීනි කියලා හඳුන්වනවා. ඒ වගේම අමු පළතුරු ඉදෙන විට ඒවා තුළ ෆ්‍රක්ටෝස් සෑදෙනවා. පැණි රසින් වැඩිම සීනි වර්ගය තමයි මෙන්න මේක. අපි අවසාන මොනොසැකරයිඩ් වර්ගය එහෙමත් නැත්නම් ගැලැක්ටෝස් ගැන කතා කරොත් අපිට ඒ නමින්ම තේරෙනවා ගැලැක්ටෝස් කියද්දි මේවා තියෙන්නේ කිරි ආහාරවල කියලා. ඒ වගේම මෙහි වෙනත් කරුණු ගැන කතා කරොත් ජීර්ණයේ ඵල තමයි අපි ලැක්ටෝස් කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ ගැලැක්ටෝස් වලට පැණි රහක් නම් නැහැ. ඔයාලා අච්චු පොතේ 1.2 රූපේ දිහා පොඩ්ඩක් බැලුවොත් ඔයාලට දැක ගන්න ලැබෙයි ග්ලූකෝස් අණුවක ව්‍යුහය. ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න කියලා මතක් කරන ගමන් මම ඊළඟ කාණ්ඩයට යනවා. ඊළඟ කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් සෑදෙනවා. එහිදී ජල අණුවක් පිට වෙනවා. ඉතින් ඒකෙම අනිත් පැත්ත ගත්තොත් ඩයිසැකරයිඩ් අණුවට ජල අණුවක් එකතු වී යලිත් අදාළ මොනොසැකරයිඩ් අපිට ලබා ගන්න පුළුවන්. ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය පැණි රස ස්ෆටික වේ. අපි කලින් කතා කරපු මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් සෑදිලා එහිදී ජල අණුවක් පිටවන ආකාරයයි ඩයිසැකරයිඩ් අණුවට ජල අණුවක් එකතු වී යලිත් අදාළ මොනොසැකරයිඩ් ලබාගත හැකි ආකාරයේ අපිට මෙතනදී රූපරාමෝ කරා පෙන්වනවා. ඉතින් ඒකට පොඩ්ඩක් අවබෝධය යොමු කරන්න කියලා මම ඊළඟ කොටසට යන්නම්. ඒ තමයි මෙන්න මේ ඩයිසැකරයිඩ් වර්ග එහෙමත් නැත්නම් මොල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් ගැන වෙන වෙනම කතා කිරීම. ඉතින් අපි මොල්ටෝස් පවතින ස්ථානය ගැන කතා කරොත් ප්‍රෝහණය වන බීජවල තමයි මොල්ටෝස් තියෙන්නේ. අපි මොල්ටෝස් වල වෙනත් කවුණු ගත්තොත් ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මොල්ටෝස් අණුවක් සෑදෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් ධන ග්ලූකෝස් සමානයි මොල්ටෝස් එකතු කිරීම එක් ජලය අණුවක්. ඒ වගේම පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයක් තමයි මෙන්න මේ මොල්ටෝස් කියන්නේ. අපි ඊළඟ එකට යමුකෝ.
සුක්‍රෝස්. සුක්‍රෝස් තියෙන්නේ සුදු හා රතු සීනිවල, උක් හා බීට්වල, ඇතැම් පළතුරුවල, ඒ වගේම ශාකවල ප්ලියෝමීය යුෂයේ. අපි සුක්‍රෝස් වල වෙනත් කවුණු කතා කරොත් ෆ්‍රක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එකතුවීමෙන් සුක්‍රෝස් අණුවක් සෑදෙනවා. ඒ කියන්නේ ෆ්‍රක්ටෝස් ධන ග්ලූකෝස් සමානයි සුක්‍රෝස් ධන එක් ජල අණුවක්. අපි ඊළඟ ඩයිසැකරයිඩ් වර්ගයට යමු. ඒ තමයි ලැක්ටෝස්. ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. ඒකේ වෙනත් කවුණු කතා කරොත් අපිට ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් සමග එකතු වීමෙන් ලැක්ටෝස් අණුවක් සෑදෙනවා. ඒක සටහනක් විදියට මෙන්න මෙහෙම අපිට පෙන්නලා තිබෙනවා. ඒ වගේම ශාකවල නොමැති එකම සීනි වර්ගය තමයි මෙන්න මේ ලැක්ටෝස්. ලැක්ටෝස් සුක්‍රෝස් තරම්ම පැණි රස නැහැ. සංයුතිය අණුව එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 4ත් 6ත් අතර තිබෙනවා. සංයුතිය අණුව මව්කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 6ත් 7ත් අතර ඉහළ ප්‍රමාණයක් තිබෙනවා. අපි අන්තිමම කාබෝහයිඩ්‍රේට් බෙදෙන ආකාරය ගැන කතා කරොත් ඒ තමයි පොලිසැකරයිඩ්. දැන් අපි අන්නේ පොලිසැකරයිඩ් ගැන කතා කරමු. පොලිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන්. ඒ වගේම පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය වීමෙන් නැවත මොනොසැකරයිඩ් සෑදෙනවා. පොලිසැකරයිඩ් ඇල් ජලයේ දිය වෙන්නේ නැහැ. ස්පටික ස්වරූපයක් නෙවෙයි. පොලිසැකරයිඩ් වලට උදාහරණ තමයි සෙලියුලෝස්, පිෂ්ඨය හා ග්ලයිකෝජන්. අපි දැන් අන්න ඒ පොලිසැකරයිඩ් වර්ග තුන වන සෙලියුලෝස්, පිෂ්ඨය සහ ග්ලයිකෝජන් ගැන කතා කරමු. ඉතින් මුලින්ම සෙලියුලෝස් ගමු. සෙලියුලෝස් තියෙන්නේ ශාක සෛල බිත්තිය සහ ශාක තුල පිහිටි තන්තුවල. ඒකේ සෙලියුලෝස් සල්ලෝම පිහිටන්නේ මෙන්න මේ ශාකවල. අපි වෙනත් කරුණු ගත්තොත් මිනිස් ජීර්ණ පද්ධතිය තුල ජීර්ණයට ලක් නොවේ. මලබද්ධය වළක්වා ගැනීමට මෙන්න මේ සෙලියුලෝස් උදව් වෙනවා. ඊළඟ පොලිසැකරයිඩ් වර්ගය තමයි පිෂ්ඨය. පිෂ්ඨය තියෙන්නේ ධාන්‍ය වර්ග, අල වර්ග, කොස් සහ දෙල් වල. ශාකවල ගබඩා කියන කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි මෙන්න මේ පිෂ්ඨය කියන්නේ. තුන්වෙනි පොලිසැකරයිඩ් වර්ගය මොකක්ද කියලා ඔයාලට මතකද? ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තියෙන්නේ සත්ව අක්මාවේ සහ පේශිවල. ග්ලයිකෝජන් පිළිබඳව වෙනත් කරුණු ගැන අපි කතා කරොත් සතුන්ගේ සිරුර තුළ කාබෝහයිඩ්‍රේට් සංචිත කරනු ලබන්නේ ග්ලයිකෝජන් ලෙසයි. අපි කාබෝහයිඩ්‍රේට් බෙදෙන වර්ග ගැන කතා කරා. දැන් අපි කාබෝහයිඩ්‍රේට් හඳුනා ගන්න පුළුවන් පරීක්ෂා ගැන කතා කරමු. අපි එදිනෙදා ආහාරයට ගන්න විවිධ ආහාර වර්ග තුල කාබෝහයිඩ්‍රේට් එක එක වර්ග තිබෙනවා. අන්න ඒ විදිහට අපි දිනපතා ආහාරයට ගන්න ආහාරවල කාබෝහයිඩ්‍රේට් තියෙනවද නැද්ද කියලා බලන්න මෙන්න මේ පරීක්ෂා අපිට කරලා බලන්න පුළුවන්. ඒ විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනි පරීක්ෂාව තමයි පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂාව. මේ පරීක්ෂාව කරන්නේ කොහොමද කියලා බැලුවොත් අපිට තියෙන්නේ පිෂ්ඨමය ආහාර සල්පයක් ගෙන ඒක පරීක්ෂා නලයකට දමා ගන්න ඕනේ. අන්න ඒකට ජලය සල්පයක් සමග හොදින් පොඩි කර මිශ්‍ර කරගන්න ඕනේ. අන්න ඒ විදියට හදාගත්ත මිශ්‍රණයට අයඩින් ද්‍රාවණයක බිඳුවක් එකතු ගන්න ඕනේ. ඔයාලට මෙතන පේනවා ඇති අන්නේ අයඩින් ද්‍රාවණය. මේකේ පාට තද රතු පාටයි. ඒ වගේම අන්න ඒ විදියට අපි පිෂ්ඨමය ආහාරයකට අයඩින් බිඳුවක් දැම්මොත් අපිට දම් පාටට හුරු නිල් පාටක් ලැබෙනවා. මෙන්න මේ විදියට පාන් පෙත්තකට අයඩින් බිඳුවක් දැම්මම ලැබිච්ච පාට තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක ටිකක් කළු පාටටත් හුරු දම් පාටට හුරු නිල් පාටක් කියලා. අපි ඊළඟ පරීක්ෂණයට යමුකෝ. ඒ තමයි ග්ලූකෝස් හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂාව. මේ පරීක්ෂාව සඳහා පරීක්ෂා නලයක් අරගෙන ඒකට ග්ලූකෝස් ද්‍රාවණයක් දාන්න ඕනේ. දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද ග්ලූකෝස් ද්‍රාවණයක් හදන්නේ කියලා. ග්ලූකෝස් ද්‍රාවණයක් හදන්න නම් අපි ග්ලූකෝස් ස්වල්පයක් ගෙන ඒ වතුරත් එක්ක හොදින් මිශ්‍ර කරගන්න ඕනේ. අන්න ඒ විදිහට හදාගත්ත ග්ලූකෝස් ද්‍රාවණයට බෙනටික් ද්‍රාවණයේ ස්වල්පයක් අපි එකතු කරන්න ඕනේ.
හොඳට මතක තියාගන්න තාම මේ ග්ලූකෝස් ද්‍රාවණය තියෙන්නේ පරීක්ෂා නලයේ. අන්නේ පරීක්ෂා නලයට තමයි අපි බෙනටික් ද්‍රාවණය දාගන්නේ. ඉතින් අන්නේ බෙනටික් ද්‍රාවණය මෙන්න මේ විදිහට තද නිල් පාටක් ගන්නවා. ඔයාලට ඒක මේ රූපරාමුවෙන් පේනවා ඇති. දැන් එම නලය ජල තාපකයක බහ ක්‍රමයෙන් රත් කරන්න ඕනේ. අන්න ඒ විදිහට ජල තාපකයක බහ අපි මේක රත් කරද්දී අපිට මෙන්න මේ කියන වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ තමයි මුලින්ම නිල් පාටෙන් තිබුණු ද්‍රාවණය පස්සේ ටික ටික කොළ පාටක් ගන්නවා. එහෙම කොළ පාටට තියෙන එක තව ටික වෙලාවක් යද්දී කොළ පාටටත් හුරු කහ පාටක් වෙනවා. ආයෙම ටික වෙලාවක් බලාගෙන ඉඳිද්දී ඒක තැඹිලි වෙනවා. අන්තිමටම අපිට ඉතුරු වෙන්නේ ගඩොල් රතු අවපේක්ෂයක්. ඒ කියන්නේ ගඩොල් වල රතු පාටට හුරු රතු පාටක්. අන්නේ පරීක්ෂණයෙන් අන්න ඒ වර්ණ විපර්යාසය දැකගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් අපි පරීක්ෂා කරලා බලපු ආහාර වර්ගයේ ග්ලූකෝස් තිබ්බා කියලා. අපි ඊළඟට බලමුද සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා කරන්න පුළුවන් පරීක්ෂාව. අපි පරීක්ෂා නලයකට සීනි ද්‍රාවණයක් ගන්න ඕනේ. සීනි ද්‍රාවණය ග්ලූකෝස් ද්‍රාවණය වගේම තමයි. වතුරත් එක්ක සීනි හොදින් මිශ්‍ර කරගත්තොත් අපිට සීනි ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. ග්ලූකෝස් වලට කරා වගේම තමයි අපි බෙනටික් ද්‍රාවණය අන්න ඒ සීනි ද්‍රාවණයට දාගන්න ඕනේ. කලින් වගේම පරීක්ෂා නලය ජල තාපකයක බහ ක්‍රමයෙන් රත් කරන්න ඕනේ. ඒත් කලින් අපි ග්ලූකෝස් හඳුනා ගනිද්දි කරපු පරීක්ෂණය වගේ නෙවෙයි මෙතනදී පොඩි වෙනසක් වෙනවා. ඒ මං කිව්ව විදියට මෙන්න මේ ද්‍රාවණය රත් කරද්දී කිසිම වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා අපි නැවත වරක් සීනි ද්‍රාවණයක් හදා ගන්නවා. හැබැයි මේ වෙලාවේදී අපි තනුක සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් දමා තමයි රත් කරගන්නේ. අන්න ඒ මාධ්‍ය උදාසීන කරගන්න අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුත් බිඳු කිහිපයක් එකතු කරනවා. අපි පසුව එම ද්‍රාවණයට බෙනටික් ද්‍රාවණ ස්වල්පයක් බැගින් ආයමත් එකතු කරනවා. එතකොට දැන් කලින් තිබ්බ එක නෙවෙයි අපි අලුත්ම ද්‍රාවණයක් හදාගෙන තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ද්‍රාවණය අර කලින් වගේ ජල තාපකයක බහ රත් කළ විට අපිට මෙන්න මේ වර්ණ විපර්යාසය දැක ගන්න පුළුවන්. ඒ තමයි මුලදී නිල් පාටට තිබ්බ ද්‍රාවණය පස්සේ එන්න කොළ පාට වෙනවා. ඒ කොළ පාට රු කහ පාට වෙනවා. අන්න ඒක තැඹිලි වෙනවා. තැඹිලි පාට අන්තිමට ගඩොල් රතු අවපේක්ෂයක් බවට හැරවෙනවා. අපි ඇමයිනෝ අම්ල ගැනත් පොඩ්ඩක් කතා කරමුකෝ. මෙන්න මේ දර්ශනීය ඇමයිනෝ අම්ල ව්‍යුහය පොඩ්ඩක් බලන්නකො. මෙන්න මේ රූපරාමුව. මේකෙදී R මගින් නිරූපණය වන්නේ කුමන හෝ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩයකි. R කාණ්ඩය එකිනෙකට වෙනස් වීමෙන් එකිනෙකට වෙනස් වූ ඇමයිනෝ අම්ල 20ක් පවතිනවා. ඒ කියන්නේ මෙන්න මේ R කාණ්ඩය එකිනෙකට වෙනස් වෙනවා. අන්න ඒ විදිහට එකිනෙකට වෙනස් වූ ඇමයිනෝ අම්ල 20ක් හොයාගෙන තිබෙනවා. බැක්ටීරියා සිට මානවයා දක්වා සියලුම ජීවී දේහ තුළ ඇති විවිධ ප්‍රෝටීන් සෑදී ඇත්තේ එකිනෙකට වෙනස් මෙන්න මේ ඇමයිනෝ අම්ල 20 විවිධ ආකාරවලට සංකලනය වීමෙන්. සරලතම ඇමයිනෝ අම්ලයේ විදියට අපිට ග්ලයිසින් ගන්න පුළුවන්. ග්ලයිසින් ඇමයිනෝ අම්ලයේ පමණක් R වෙනුවට හයිඩ්‍රජන් එහෙමත් නැත්නම් H අකුර භාවිතා කරලා තිබෙනවා. ඇමයිනෝ අම්ල වලින් සමහර ඒවා ශරීරේ නිපදවා ගන්න බැහැ. ඒවා ආහාර මගින් ශරීරයට ලබා ගන්න ඕනේ. ඒ නිසා ඒවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල විදියට හඳුන්වනවා. අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරානේ. දැන් අපි යමු ඊළඟ එක වන ප්‍රෝටීන් වලට. ඉතින් මේ පාඩමේදී අපි කාබෝහයිඩ්‍රේට් වගේ ප්‍රෝටීන් නම් අයමත් කොටස් වලට බෙදන්නේ නැහැ. අපි කෙලින්ම ප්‍රෝටීන් වල වැදගත්කම ඉගෙන ගන්නවා. දැන් අපි ඒ විදියට එක එක වැදගත්කම් සාකච්ඡා කරලා බලමු. ප්‍රෝටීන් වලින් ඇති පළවෙනි වැදගත්කම තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. කාබෝහයිඩ්‍රේට් හා මේද වලින් සපයන ශක්තිය නොසෑහෙන විට ප්‍රෝටීන් මගින් ශක්තිය නිපදවනවා. තවත් වැදගත්කමක් තමයි ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා. සෛල පටලය සෑදීම සඳහා
ප්‍රධාන සංඝටකයක් ලෙස ප්‍රෝටීන් වැදගත් වෙනවා. කෙස් හා කුරුළු පිහාටු ආදියේ ඇත්තේ කෙරටින් නම් වූ ප්‍රෝටීන් වර්ගයක්. තුන්වෙනි වැදගත්කම තමයි එන්සයිම ලෙස ක්‍රියා කිරීම. ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිම මගින් උත්ප්‍රේජනය කරනු ලැබෙනවා. මෙම එන්සයිම සෑදී තියෙන්නේත් ප්‍රෝටීන් වලින්. හතරවෙනි වැදගත්කම තමයි හෝමෝන ලෙස ක්‍රියා කිරීම. ප්‍රෝටීන් කියන්නේ ජීවීන්ගේ සමායෝජනය හා සමස්තය උදෙසා වැදගත්ම වන හෝමෝන වර්ගයක්. ඒ වගේම අපි ඊළඟ වැදගත්කම කතා කරොත් ඒ තමයි ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම. විවිධ රෝගකාරක ශුද්‍ර ජීවීන්ගේ ආරක්ෂා වීම සඳහා ශරීරය තුළ නිපද වෙන ප්‍රතිදේහද ප්‍රෝටීන් වේ. අපි දැන් ප්‍රෝටීන් හඳුනා ගන්න පුළුවන් පරීක්ෂාව ගැන කතා කරමුකෝ. අන්න ඒ විදිහට ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි බයොරේට් පරීක්ෂාව විදිහටත් හඳුන්වනවා. මේ පරීක්ෂාව කරන්න නම් අපි පරිප්පු කුඩු කර ලබාගත් ද්‍රාවණයක් හෝ බිත්තර සුදුමද සහිත ද්‍රාවණයක් ලබා ගන්න ඕනේ. අන්න ඒ ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කරලා පස්සේ කොපර් සල්ෆේට් බිඳු කීපයක් දමන්න ඕනේ. අපිට අවසානයේදී ඒ ද්‍රාවණය තද දම් පැහැයට හැරෙන බවක් පෙනී යනවා. අපේ පාඩමේ ඊළඟ කොටස තමයි එන්සයිම. ඉතින් මෙන්න මේ එන්සයිම ගැන පොඩ්ඩක් කතා කරොත් ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන් එහෙමත් නැත්නම් කාබනික උත්ප්‍රේරක එන්සයිම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට තනුකාම්ල සමග රත් කරන්න වෙනවා. නමුත් ආහාර ජීර්ණ පද්ධතිය අඩංගු එන්සයිම මගින් මෙම ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ හින්දා එන්සයිම වල කාර්යය තමයි ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේජනය කිරීම. එන්සයිමයක ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකමෙහි අපි නිරත වෙලා බලමු. මේ ක්‍රියාකාරකම තමයි පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වීම. මේ පරීක්ෂාව කිරීම සඳහා අපිට පාම්පිටි, අයඩින් ද්‍රාවණය, ජලය, පරීක්ෂානලයක්, සුදු පිගන් ගඩොලක්, විරාම ගටිකාවක් වගේ දේවල් ඕන වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ක්‍රියාකාරකම කරන්නේ කියලා. අපි පාම්පිටි ජලය දිය කර සාදාගත් මිශ්‍රණයකින් මිලිලීටර් 2ක් පරීක්ෂානලයට දාන්න ඕනේ. මේ පරීක්ෂණයේදී අපි ඇමයිලේස් එන්සයිම විදියට ගන්නේ ප්‍රෝහණය වන මුං බීජ ජලය ස්වල්පයක් සමග අඹරාගෙන පෙරාගත් ද්‍රාවණයයි. අන්නේ ද්‍රාවණය සම ප්‍රමාණයක් එහෙමත් නැත්නම් අර කලින් වගේම මිලිමීටර් 2ක් එකතු කරගන්න ඕනේ. මිනිත්තු 2කට පමණ පසු මිශ්‍රණයෙන් බිඳුව බැගින් සුදු පිගන් ගඩොලක් මත තබන්න ඕනේ. එයට අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් බැගින් එක් කරන්න ඕනේ. නැවතත් මිනිත්තු 2කට පසුව පෙර පරිදි මිශ්‍රණයෙන් බිඳුවක් පිගන් ගඩොල මත තබා අයඩින් බිඳුවක් එක් කරන්නත් ඕනේ. මේ විදියට මිනිත්තු 20ක පමණ කාලයක් තුළ මිනිත්තු 2න් 2කට ලබාගත් මිශ්‍රණ බිඳුව අයඩින් බිඳු එකතු කරන්න ඕනේ. ඉතින් වරින් වර ලබාගත් මිශ්‍රණයේ වර්ණය නිල් පැහැ සිට ක්‍රමෙන් දුබුරු පැහැට හැරෙන අතර අවසානයේදී අයඩින් වල වර්ණය කහ දුබුරු පැහැත් අතර පාටක් එන බවට අපිට මෙන්න මේ ක්‍රියාකාරකමේ අවසානයේදී දැක ගන්න පුළුවන්. අපේ පාඩමේ ඊළඟ කොටස තමයි ලිපිඩ. ඉතින් මම ලිපිඩ ගැන පොඩි දල අවබෝධයක් ලබා දෙන්නම්කෝ. තෙල් හා මේද මෙන්න මේ ලිපිඩ කියන කාණ්ඩයට අයත් වෙනවා. ලිපිඩ කාබර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින විට මේදයක් ලෙසත් ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වනු ලබනවා. ඉතින් කාබෝහයිඩ්‍රේට් වල මෙන්ම මේදෙහිද අන්තර්ගතව තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තියෙන සංඝටක ටිකම තමයි මෙන්න මේ මේදෙත් තියෙන්නේ. ඒ කියන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඒත් කාබෝහයිඩ්‍රේට් වලට වඩා සාපේක්ෂව ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ වගේම මේ ලිපිඩ ජලය ඇතුළු
ද්‍රවීය ද්‍රාවකවල දියවන්නේ නැහැ. ඒත් කාබනික ද්‍රාවකවල දිය වෙනවා. අපිට ලිපිඩ බහුල ආහාර විදියට උදාහරණ වලට ගන්න පුළුවන් රටකජු, පොල්, තල, බටර් සහ මාගරින් ආදිය. මේද අම්ල සහ ග්ලිසරෝල් එකතු වෙලා ලිපිඩ හැදෙනවා. අන්න ඒක ඔයාලට මෙන්න මේ රූපරාමුවේදී දැක ගන්න පුළුවන්. ප්‍රෝටීන වල වගේම අපි ලිපිඩ වල වැදගත්කම ගැනත් කතා කරමු. ලිපිඩ වල ඇති පළවෙනි වැදගත්කම තමයි ශක්ති ප්‍රභවයක් ලෙස ජීවී දේහ තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමට කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් මෙන්ම ලිපිඩද ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. ලිපිඩ දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙනවා. අපි ඊළඟ වැදගත්කමට යමුකෝ. ඒ තමයි විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා. ප්ලාස්මා පටලය ඇතුළු සියලුම සෛල පටලවල ප්‍රධාන වැදගත් සංයෝගයක් වන්නේ ලිපිඩයි. විශේෂයෙන්ම ෆොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල්. තුන්වෙනි වැදගත්කම තමයි ජල සංරක්ෂණය සඳහා. කොහොමද ජල සංරක්ෂණය සඳහා ලිපිඩ උදව් වන්නේ? ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ ඇති කියුටින් නම් ඉටි නිසා ජලය පිටවීම වළක්වන නිසා එය ජල සංරක්ෂණ කාර්ය ඉටු කරනවා. බොහෝ සත්වයන්ගේ දේහ වර්ණයේදී ඉටි අඩංගු වීම නිසා විජලනය වීම වැළැක්වෙනවා. ඒ කියන්නේ ලිපිඩ ජලයට අපාරගම්‍ය වේ. හතරවෙනි ලිපිඩ වල ඇති වැදගත්කම තමයි දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාමට. පක්ෂීන්, ක්ෂීරපායන් ආදී අවලතාපී සත්වයන්ගේ සමට යටින් ඇති අදවචර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. එය ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියව ආරක්ෂාව සඳහා සත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා ඇති මේද ස්තර මගින් ඒවාට පාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කරගන්නවා. එමගින් ආරක්ෂක කෘත්‍යයක් ඉටු කරනවා. හයවෙනි වැදගත්කම තමයි ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා. පෘෂ්ඨවංශීන්ගේ ඇතැම් හෝමෝන සංශ්ලේෂණයටද ලිපිඩ වැදගත් වෙනවා. හොඳම උදාහරණ තමයි ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටරෝන්, කොටිසොන් ආදිය. දැන් අපි ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාවත් කරලා බලමු. මේක හඳුන්වන්නේ සුඩාන් 3 පරීක්ෂාව කියලා. මෙන්න මේ පරීක්ෂාව කිරීම සඳහා අපි තල තෙල් හරි පොල් තෙල් හරි ස්වල්පයක් අරගෙන පරීක්ෂා නලයකට දාගන්න ඕනේ. අන්න ඒ විදියට පරීක්ෂා නලයට දාගත්ත පොල් තෙල් වලට හරි තල තෙල් වලට හරි සුඩාන් 3 ප්‍රතිකාරකය එකතු කරලා හොදින් හොලවන්න ඕනේ. ඉතින් අවසානයේදී මෙන්න මේ තෙල් ස්තරය රතු පැහැති වෙනවා. මෙන්න මේ අමතර දැනුමට කොටසට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. මෙන්න මෙතනදී කියනවා මේද අම්ල දෙආකාරයකට බෙදන්න පුළුවන් කියලා. ඒ තමයි සංතෘප්ත මේද අම්ල සහ අසන්තෘප්ත මේද අම්ල. ඉතින් සංතෘප්ත අම්ල කියන්නේ එක් කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් පවතින දාම සහිත මේද අම්ල. මේවා කාමර උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන ලෙස පවතිනවා. ඊළඟ ආකාරය තමයි අසන්තෘප්ත මේද අම්ල. කාබන් දාමයේ එක් කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් පවතින මේද අම්ල අසන්තෘප්ත මේද අම්ල වේ. මේවා කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතිනවා. සජීවී පදාර්ථය ඇතුළත් වන මීළඟ කාබනික සංඝටකය තමයි නියුක්ලෙයික් අම්ලය. නියුක්ලෙයික් අම්ල කියන්නේ නියුක්ලොයිඩ් නැමැති තැනුම් ඒකක රාශියක් රේබීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයක්. ඒවා රේබීය බහු අවේක වේ. නියුක්ලෙයික් අම්ලවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් අඩංගු වෙනවා. සජීවී පදාර්ථයේ අඩංගු ප්‍රධාන කාබනික අණු වර්ග අතරින් ප්‍රවේණකව ඉතා වැදගත් වනුයේ නියුක්ලෙයික් අම්ලයි. ඉතින් ඒ සෑම නියුක්ලොයිඩයක්ම තැනී ඇත්තේ සංඝටක වර්ග 3කින්. ඒ තුන තමයි
නයිට්‍රජනීය බස්මයක්, පෙන්ටෝසීනි කාණ්ඩයක් සහ ෆොස්ෆේම් කාණ්ඩයක්. ඔයාලට නියුක්ලියොයිඩයක් මෙන්න මේ විදියට නම් කරන්න පුළුවන් කොටස් තුනකට කඩලා. ඉතින් නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ඒ තමයි DNA හෙවත් ඩියොක්සිරිබෝනියුක්ලියික් අම්ල සහ RNA නැත්නම් රිබෝනියුක්ලියික් අම්ල. දැන් අපි බලමුද මේ DNA සහ RNA කියන්නේ මොනවද කියලා. DNA අණුවේහි තැනුම් ඒකකය වනුයේ ඩියොක්සිරයිබෝ නියුක්ලියොයිඩයි. න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවේහි ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. RNA කියන්නේ මොනවද කියලා බලමුද? DNA හැරුණ විට ජීවීන් තුල ඇති අනෙක් නියුක්ලියික් අම්ල වර්ගය තමයි මෙන්න මේ RNA කියන්නේ. RNA අණුවේහි තැනුම් ඒකකය තමයි රයිබෝනියුක්ලියොයිඩය. ඉතින් මේ අපි කතා කරන RNA ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. මෙහි සඳහන් කරන ලද ජෛව අණු තුල ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. එම මූලද්‍රව්‍ය ඒවා තුල අඩංගු බව තහවුරු කිරීමට පහත ක්‍රියාකාරකම් වල අපි පොඩ්ඩක් නිරත වෙමු. ඒ සඳහා ගන්න පුළුවන් පළවෙනි ක්‍රියාකාරකම තමයි ආහාරයේ සංඝටකයක් ලෙස ජලය අඩංගු වන බව හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම. මෙන්න මේ ක්‍රියාකාරකම් කිරීම සඳහා අපිට ඕන වෙනවා මස්, බිත්තර කටු, ශාක පත්‍ර සහ වියලි කෝව. දැන් අපි බලමුද කොහොමද මේ ක්‍රියාකාරකම් කරන්නේ කියලා. අපි මස්, බිත්තර කටු සහ ශාක පත්‍ර වියලි තත්වයෙන් ගෙන වෙන වෙනම හොදින් කුඩු කරගන්න ඕනේ. ඒවා වෙන වෙනම කෝවේ දමා ජලය ඉවත් වන තුරු රත් කරගන්නත් ඕනේ. රත් කරන අතරතුරේදී ඊට ඉහළින් වීදුරු තහඩුවකුත් අපිට අල්ලන්න වෙනවා. ඉතින් ඒ අතරතුරේදී වීදුරු තහඩුව මත සෑදෙන ද්‍රව බිඳු ජලයද කියලා හඳුනා ගන්න අපි නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් හරි නිර්ජලීය කොපර් සල්ෆේට් හරි භාවිතා කරන්න ඕනේ. අපි නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් නම් භාවිතා කළේ එහි වර්ණය නිල් පැහැයේ සිට රෝස පැහැයට හැරෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් නම් භාවිතා කළේ මේකේ වර්ණය සුදු පැහැයේ ඉඳලා නිල් පැහැයට හැරෙනවා. ඒ අනුව වීදුරු තහඩුව මත ජල බිඳු සෑදෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. දෙවැනි ක්‍රියාකාරකම තමයි ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීම. අපිට මේ ක්‍රියාකාරකම කරන්න ඕන වෙනවා කෝව කිහිපයක්, නිවිති ශාක කද කොටස් කිහිපයක්, මාළු කැබැල්ලක් වගේම කඩල ටිකක්. මේ ක්‍රියාකාරකම කරන්නේ ඊට සඳහන් කළ ආහාර ස්වල්පය බැගින් කෝව වලට දමා තදින් රත් කරගෙන. රත් කළා අන්තිමේදී ලැබෙන ඵලය සුදු කඩදාසියක් මත අතුල්ලන්න තමයි මේ ක්‍රියාකාරකමේදී සරලවම තියෙන්නේ. ඉතින් ඒ විදියට සුදු කඩදාසියක් මත අන්නේ ඵලයන් ඇතිල්ලුවම සුදු කඩදාසිය මත අඟුරු වලින් ඇදුණු රේඛා ලැබෙනවා. ඒ අණුව ඉහත භාවිතා කළ ජීවී ද්‍රව්‍ය කොටස් වල කාබන් අඩංගු වන බවට නිගමනය කරන්න පුළුවන්. අන්තිම ක්‍රියාකාරකම තමයි ජෛව අණු තුල නයිට්‍රජන් තියනවාද කියලා හඳුනා ගැනීම. ඉතින් මේ ක්‍රියාකාරකම කරන්න අපිට බිත්තර සුදු මද, මාළු කැබැල්ලක්, පරීක්ෂා නල දෙකක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය සහ ජලය සල්පයක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමුද කොහොමද මේ ක්‍රියාකාරකම කරන්නේ කියලා. මේ ක්‍රියාකාරකම කරන්න මාළු කැබැල්ල ජලය සල්පයක් සමග හොදින් පොඩි කර පෙරා ගන්න ඕනේ. පරීක්ෂා නල දෙකට බිත්තර සුදු මදය හා මාළු කැබැල්ල භාවිතා කර සෑදූ යුෂය සමානව මිලිලීටර් 2 ගානේ වෙන වෙනම දාන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් මෙන්න මේ දෙකට එකතු කරන්න ඕනේ. එය මතට කොපර් සල්ෆේට් බිඳු කිහිපයකුත් අපි පස්සේ එකතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්‍රියාකාරකම අවසානයේදී අපිට දැක ගන්න පුළුවන් ඉහත ද්‍රාවණවල දම් පැහැයක් ඇතිවන බව. එසේ වන්නේ එම ආහාරවල ප්‍රෝටීන් අඩංගු වී ඇති නිසා. ප්‍රෝටීන් වල නයිට්‍රජන් තියෙනවනේ. ඒ හින්දා මෙම ජීවී කොටස් තුල
නයිට්‍රජන් තිබෙන බව අපිට තහවුරු කරගන්න පුළුවන්. අපි කාබනික සංයෝග ගැන කතා කරානේ. දැන් අපි අකාබනික සංයෝගවලටත් යමු. අපි අකාබනික සංයෝග වලින් මුලින්ම කතා කරන්නේ ජලය ගැන. ජලය ගැන කතා කරොත් ජීවීන්ගේ දේහ බරින් වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ අකාබනික සංයෝගයක් වන ජලයයි. බොහෝ ජීවීන්ගේ ශරීරයේ බරින් 3/2ක් පමණ තියෙන්නේ ජලය. ජලය සජීවී පදාර්ථයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම මාධ්‍යයක්. ඒ වගේම පෘථිවියෙහි ජීවය සම්භවය වී තියෙන්නේ මෙන්න මේ ජලය මත. ජලයේ සංයුතිය ඉතාමත්ම සරලයි. දේහය තුල ඇති බහුලතම අකාබනික සංයෝගය වන ජලය ජීවීන්ගේ දේහ තුල සිදුවන කෘත්‍ය ගණනාවක් සඳහා වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ජලයේ එක ගුණයන් කිහිපයක් තියෙනවා. පළවෙනි ගුණය තමයි ද්‍රාවක ගුණය. ද්‍රාවක ගුණය කියන්නේ ජීවීන්ගේ සෛල තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සැපීමයි. ජීවීන්ගේ සියලුම බහුසෛලීය තල්වල ප්‍රධාන සංඝටකයක් ජලයනේ. සත්වයින්ගේ බහිශ්‍රාවීය ඵල සහ මල ද්‍රව්‍ය පිට කිරීම පහසු කරන්නේත් මෙන්න මේ ජලයේ තියෙන ද්‍රාවක ගුණය හින්දා. ජලයේ ඔක්සිජන් දිය වී තිබීම නිසා ජලජ ජීවීන්ගේ ශ්වසනයට වැදගත් වෙනවා. ජලයේ ඇති තවත් ගුණයක් තමයි සිසිලන කාරක ගුණය. ජලයේ විශිෂ්ට තාපධාරිතාව, ඒ කියන්නේ ජලය කිලෝ එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාපය අධික නිසා ශරීරයේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්ව වෙනස්කම් අනුව ඉක්මනින් ඉහළ පහළ නොයයි. අන්නේ සිසිලන කාරක ගුණය දේහ උෂ්ණත්ව යාමනයට වැදගත් වෙනවා. ඊළඟ ගුණය තමයි ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම. ඒ කියන්නේ ජල අණු හා ජල අණු වෙනත් අණු අතරද පවතින ආකර්ෂණ බලය. රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරමින් විවිධ පෝෂක ද්‍රව්‍ය, විටමින්, හෝමෝන ආදිය අදාළ ස්ථාන කරා පරිවහනය කරනවා. උස ශාකවල කදන් තුලින් ජලය ඉහළට පරිවහනය වේ. ජලයේ ඇති අපි කතා කරන අවසාන ගුණය තමයි ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ජලයේ ඝනත්වය අයිස්වල ඝනත්වයට වඩා වැඩිනේ. මේ නිසා ජලය අයිස් බවට පත්වීමේදී සෑදෙන අයිස් ජලයේ මතුපිට ස්තරවලට පැමිණෙනවා. එතකොට පතුලේ ජලය ද්‍රවයක් ලෙසම පවතිනවා. මෙය ජලජ ජීවීන්ට ජීවත් වීමට පරිසරයක් සකසයි. ඊළඟ අකාබනික සංයෝගය තමයි ඛනිජ ලවණ. ජීවීන්ගේ ජීවක්‍රියා පවත්වා ගැනීම සඳහා පෝෂණ සංඝටකයක් ලෙස ඛනිජ ලවණ වැදගත් වෙනවා. ඒවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස දේහයට අවශෝෂණය වෙනවා. වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත්, සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූල ලෙසත් හඳුන්වනවා. මිනිස් ශරීරයේ බරින් 7% පමණ තියෙන්නේ ඛනිජ ලවණ. එම ප්‍රමාණයෙන් 7/3ක් පමණ කැල්සියම් හා ෆොස්ෆරස් තමයි තියෙන්නේ. ඊට අමතරව පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, තඹ, අයඩින් ආදියද ඇතුළත් වෙනවා. මෙම මූලද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණවලින් නොලැබුණු විට ශාක සහ සතුන් විවිධ ඌනතා ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. මානව දේහය තුළ ඛනිජ ලවණවල කාර්යභාරය සහ ඒවා හිගවීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ ගැන දැන් අපි කතා කරමු. අපි පළවෙනි මූලද්‍රව්‍ය විදියට පොටෑසියම් ගමුකෝ. පොටෑසියම් වල කාර්යභාරය තමයි සෛල තුළ තරලවල සමබර බව පාලනය කිරීමට අවශ්‍ය වීම. හෘදය සහ මාංශපේශීවල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වේ. ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදීත් මෙන්න මේ පොටෑසියම් වැදගත් වෙනවා. ඉතින් ශරීරයට පොටෑසියම් මදිවීමෙන් දක්වන ඌනතා ලක්ෂණ තමයි පේශී දුර්වල වීම සහ මානසික ව්‍යාකූලතා ඇතිවීම. අපි ඊළඟ මූලද්‍රව්‍ය විදිහට සෝඩියම් ගමුකෝ. සෝඩියම් වලින් අපේ ඇඟට සිදුවන කාර්යභාරය තමයි එන්සයිම වල
ක්‍රියාකාරීත්වය ඇති කිරීම, ජීර්ණ විෂවල සංඝටකයකි, සෛල තුළ අශ්‍රති පීඩනය නියතව පවත්වා ගනී, ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වේ. ඉතින් ඇඟට සෝඩියම් නැති වුණොත් මෙන්න මේ කියන ඌනතා ලක්ෂණ අපිට පෙන්වන්න ගන්නවා. ඒ තමයි ශ්වසන ආබාධ හට ගැනීම, කෙන්ඩ පෙරලීම, එහෙමත් නැත්නම් ක්‍රෑම්ප් වීම, ඕක්කාරය, පාචනය. මීළඟ මූලද්‍රව්‍ය විදියට මැග්නීසියම් ගමු. මැග්නීසියම් අස්ථිවල සහ දත්වල සංඝටකයකි. කංකාලි පේශිවල ස්නායුවල කෘත්‍ය පාලනයට වැදගත් වේ. පරිවෘත්තීය ක්‍රියාවලදීත් උපකාරී වෙනවා. ඉතින් ඇඟට මැග්නීසියම් මදි වුණොත් අධික ලෙස හෘද ස්පන්දනය සිදුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම ස්නායු දුබලතා ඇති වෙනවා. අපි අපේ ඇඟට කැල්සියම් වලින් සිදුවන කාර්යභාරය ගැන කතා කරොත් කැල්සියම් දත් හා අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වේ. රුධිරය කැටි ගැසීමේදී වැදගත් වෙනවා. ස්නායුවල මනා ක්‍රියාකාරීත්වයටත් උපකාරී වෙනවා. කැල්සියම් කියන්නේ කිරිවල සංඝටකයක්. විටමින් B අවශෝෂණයටත් මෙන්න මේ කැල්සියම් වැදගත් වෙනවා. ඉතින් අපේ ඇඟට නිසි ආකාරයෙන් කැල්සියම් හම්බුනේ නැත්නම් මෙන්න මේ කියන ශරීර උණතා අපිට පෙන්වන්න ගන්නවා. ඒ තමයි දත් හා අස්ථි දුර්වල වෙනවා, වර්ධන ඌනතා ඇති වෙනවා, වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යනවා. ඒ කියන්නේ ඔස්ටියෝපොරෝසිස් වගේ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ෆොස්ෆරස් ගැන කතා කරොත් ෆොස්ෆරස් අපේ දත් හා අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. නියුක්ලික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයක් තමයි ෆොස්ෆරස් කියන්නේ. කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවෘත්තියේදී ඉතාමත් වැදගත් වෙනවා මෙන්න මේ කියන ෆොස්ෆරස්. පේශිවල හා ස්නායුවල ශක්තිය ක්ෂණිකව මුදා හැරීමටත් උපකාරී වෙනවා. අපේ ඇඟට ෆොස්ෆරස් මදි වුණොත් අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීමට ලක් වෙන්න පුළුවන්. යකඩ ගැන කතා කරොත් හිමොග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වෙනවා. මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කර ගැනීමටත් මෙන්න මේ යකඩ අත්‍යවශ්‍ය වේ. එන්සයිම සෑදීමේදී සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ඉතින් අපේ ඇඟට නිසි ආකාරයෙන් යකඩ හම්බුනේ නැත්නම් රක්තහීනතාව, නිද්‍රාශීලීභාවය, ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික සංවර්ධනයේ දුර්වලතා ඇතිවීම වගේ ඌනතා ඇති වෙන්න පුළුවන්. අපි මේ වගුවේදී කතා කරන අවසාන මූලද්‍රව්‍ය තමයි අයඩින්. ඉතින් තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීමට තමයි මූලිකවම මේ අයඩින් අපේ ඇඟට ඕන වෙන්නේ. අපේ ඇඟට නිසි ආකාරයෙන් අයඩින් හම්බුනේ නැත්නම් බුද්ධි වර්ධනයට බාධා ඇති වෙනවා. ඉගෙනීමට කම්මැලි බවක් දක්වනවා. උස යන එකත් අයඩින් මදි වුණොත් සීමා වෙනවා. අපි මානව දේහය ගැන කතා කරානේ. දැන් අපි ශාක තුල khනිජ ලවණ වල කාර්යභාරය සහ ඒවා හිගවීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ ගැන කතා කරමු. මුලින්ම කලින් වගේම නයිට්‍රජන් ගමු. නයිට්‍රජන් වලින් ශාක වලට සිදුවන කාර්යභාරය තමයි ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, නියුක්ලික් අම්ල, එන්සයිම සහ හරිත ප්‍රදවල සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම. ශාක වලට නිසි ආකාරයෙන් නයිට්‍රජන් හම්බුනේ නැත්නම් ශාක වර්ධනය හීන වෙනවා. ඒ වගේම පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ෆොස්ෆරස් වලින් ශාක වලට සිදුවන කාර්යභාරය තමයි නියුක්ලික් අම්ල සහ ATP. ඒ කියන්නේ ඇඩිනොසීන් ට්‍රයිෆොස්ෆේට් සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම. ෆොස්ෆරස් නැතිකොට දක්වන ඌනතා ලක්ෂණ තමයි මුල්වල වර්ධනය ශීන වීම, පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතුවීම. පොටෑසියම් වලින් ශාකවලට සිදුවන කාර්යභාරය තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණ පුටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම. ඉතින් නිසියාකාරයෙන් ශාකවලට පොටෑසියම් හම්බුනේ නැත්නම් පත්‍රවල හරිතක්ෂය, පත්‍රවල කහ හෝ දුබුරු පැහැවර්ණ ඇති වෙනවා. සල්ෆර් ගත්තොත් සල්ෆර් වලින් ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන් වල සංඝටක ලෙස ශාක තුල ක්‍රියා කරනවා. සල්ෆර් නිසියාකාරයෙන් හම්බුනේ නැත්නම් ශාකවලට පත්‍ර නාරටි හා නාරටි අසල පෙදෙස්වල හරිතක්ෂය ඇතිවීම සිදු වෙනවා. අයර්න් මගින් ශාකවල හරිතාප්‍රද සංශ්ලේෂණය සිදු කරනවා.
ශ්වසනයෙන් සයම සංශ්ලේෂණයත් සිදු කරනවා. නිසි ආකාරයෙන් අයන් ශාකවලට ලැබුණේ නැත්නම් ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ඉතින් අපි කැල්සියම් ගමුකෝ. කැල්සියම් ශාක සෛල බිත්තියේ සංඝටකයකි. ප්ලාස්ම පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට මෙන්න මේ කැල්සියම් වැදගත් වෙනවා. ඒ වගේම එන්සයිම වල මනා ක්‍රියාකාරීත්වයටත් කැල්සියම් ගොඩක් වැදගත් වෙනවා. නිසි ආකාරයෙන් ශාකවලට කැල්සියම් හම්බුනේ නැත්නම් පත්‍රාග්‍රස්තය මිය යනවා. අපි සිංක් වලට පොඩි අවධානයක් දීලා බලමුකෝ. සිංක් බොහෝ එන්සයිම වල ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. හරිතප්‍රද සංශ්ලේෂණයටත් සිංක් අවශ්‍ය වේ. ඉතින් නිසි ආකාරයෙන් ශාකවලට සිංක් හම්බුනේ නැත්නම් ශාකයේ පුරා මැරුණු සෛල පටක ඇතිවීම සහ පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුක්ත වීම වගේ දේවල් ශාකයට වෙන්න පුළුවන්. අපි මෙච්චරලා කතා කරපු ඒ මූලද්‍රව්‍ය නැතිව ශාකවල සිදුවන ඌනතා කීපයක රූපරාමු වගේක් මෙන්න මේ 1.5 රූපයෙන් අපිට පෙන්눔 කරනවා. ඒකටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. දැන් අපි මිනිසාගේ දේහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විටමින් වර්ග ඒවායේ ප්‍රයෝජන හා ඌනතා ලක්ෂණ ගැන කතා කරමු. අපි පිළිවෙලින් විටමින් A B C D විදියට යන්කෝ. විටමින් A වලින් ලැබෙන ප්‍රයෝජනය තමයි පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වෙනවා. සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමටත් විටමින් A වැදගත් වෙනවා. විටමින් A නැතිකොට දක්වන ඌනතා ලක්ෂණ තමයි රාත්‍රී අන්ධතාව, ඇසේ බීටෝලප ඇතිවීම, සමේ වියලි බව, වැලමිට දණහිස ආදී කටුවැනි බිබිලි මතුවීම, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. විටමින් B වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන රාශියක් තියෙනවා. ඒ තමයි ස්නායු පටකවල නිසි පැවැත්වීමට අවශ්‍ය වේ. රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. සම නිරෝගීව පවත්වා ගැනීමටත් විටමින් B වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේද පරිවෘත්තිය සඳහාත් විටමින් B වැදගත් වෙනවා. ඇටමිදුළු නිර්මාණයටත් විටමින් B අවශ්‍ය වේ. රක්තාණුවල පරිණතියට වැදගත් වේ. ප්‍රතිදේහ සෑදීමට අත්‍යවශ්‍ය වේ. ඉතින් විටමින් B නිසි ආකාරයෙන් අපේ ඇඟට ලැබුණේ නැත්නම් මෙන්න මේ කියන ඌනතා ලක්ෂණ අපේ ඇඟේ පෙන්වන්න ගන්නවා. ඒ තමයි බෙරිබෙරි රෝගය, මුඛ කොන් වනවීම, රක්තහීනතාව, සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම, ප්‍රතිදේහ සෑදීම අවම වීම. අපි විටමින් C වලට යමු. විටමින් C මගින් අපේ ශරීරයට සිදුවන කාර්යභාරය තමයි සමේ නිරෝගීභාවය සඳහා වැදගත් වීම, දත්වල එනමැලේ සෑදීමට අවශ්‍ය වීම, කොලෙජන් තන්තු සංශ්ලේෂණය සඳහා සහභාගී වීම. නිසි ආකාරයෙන් විටමින් C අපේ ඇඟට ලැබුණේ නැත්නම් විදුලි මස් දුර්වල වෙනවා. අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වෙනවා. රෝග සුවවීමට කල්ගත වෙනවා. වගේම ස්කර්වි රෝගයත් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විටමින් D ගත්තොත් විටමින් D වලින් අපිට කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරගන්න උදව් වෙනවා. විටමින් D නිසි ආකාරයෙන් අපිට හම්බුනේ නැත්නම් රිකට්සියාව එහෙමත් නැත්නම් අස්ථි විකෘති වීම සිදු වෙනවා. මට කියන්න බාන්නේ විටමින් D අපිට ලැබෙන හොඳ මාර්ගය මොකක්ද කියලා. උදයව්ව නේද? හරි. අපි ඊළඟ එකට යමු. විටමින් E. පටක සහ සෛල වර්ධනය වීම සඳහා විටමින් E අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදියට විටමින් E අපේ ඇඟට නිසි ලෙස ලැබුණේ නැත්නම් පරිණත නොවූ දරු උපත් සිදුවීම ඇති වෙන්න පුළුවන්. රතු රුධිරාණු බිඳී යාම වේගවත් වෙනවා. සෛල විභාජනයේදී දුර්වලතා ඇති වෙනවා. ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතාත් විටමින් E නැතිකොට ඇති වෙන්න පුළුවන්. අපි විටමින් K ගත්තොත් රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටක සෑදීම සඳහා මෙන්න මේ විටමින් K අපිට වැදගත් වෙනවා. ඉතින් විටමින් K නිසි ආකාරයෙන් අපිට හම්බුනේ නැත්නම් රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා. ඉතින් මම මෙච්චරලා කතා කරපු ඌනතා ලක්ෂණ වලින් A B C D විටමින් අපේ ඇඟට නිසිසෙ ලැබුණේ නැත්නම් පෙන්눔 කරන ඌනතා ලක්ෂණ වල ඡායාරූප කිහිපයක් 1.6 රූපයෙන් පෙන්නනවා. ඒකටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න.
අමතර දැනුමට කියලා අපිට කියලා දෙනවා විටමින් B කියන්නේ සංකීර්ණ විටමිනයක්. එහි විටමින් B1, B2, B6, B12 ලෙස ප්‍රභේද පවතිනවා. මේවා ආහාර මගින් ශරීරයට ලැබෙන අතර සමහර විටමින් මිනිසාගේ අන්ත්‍රයේ ජීවත් වන බැක්ටීරියා විසින් නිපදවනු ලබනවා. ඉතින් ඒක තමයි මේ පාඩමේ අපිට අන්තිමටම කියලා දෙන විෂය කරුණ. ඉතින් මේ පාඩමේ මුලේ ඉඳන් මෙතන යනකම් ආපු යාළුවෝ හැමෝටම මම මේ වෙලාවේදී මතක් කරනවා ඔයාලා හොදට මේ පාඩමට සවන් දුන්නා නම් ඔයාට ලේසියෙන්ම පිටුව 22 තියෙන අභ්‍යාසය කරන්න පුළුවන් වෙයි. මම හිතනවා අමාරු පාඩමක් කියලා ඔයාලා හිතන් හිටපු මෙන්න මේ පළවෙනි පාඩම ඔයාලට දැන් ගොඩක් ලේසි ඇති කියලා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ටත් ඔයා කැමති නම් ඒ විදිහටම උගන්වන්න ඒ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලා මොකක්ම හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයා කැමති නම් මේ පාඩමට තවත් දෙයක් එකතු කරන්න හරි මගේ channel එකෙන් ඉල්ලීමක් කරන්න හරි ඔයා පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඒ දේ ඉල්ලුවට කමක් නැහැ. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එන විදියට හදා ගන්න නම් ඔයා පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. එහෙනම් ඉතින් අද පාඩම කියලා දීලා ඉවර වෙලා මම අදට සමුගන්නම්. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු.